ජීවිතය එයයි කියා සිතා සිටිය අවධියක පැතූ ජීවිතය හොයාගෙන මේ බිමට අඩිය තියද්දී මගළඟ තිබුණ කිසිම දෙයක් නැහැ. නමුත් අපේ අම්මලා අපේ තාත්තලා දැකපු නැති විඳපු නැති ඒ ජීවිතේ කවදම හරි දවසක ඒ ඇස් ඉස්සරහා මවන්න මට හීනයක් තිබුණා. අත්හරින්න හිතන හැම වෙලාවකම දෙගුණයක් හයියෙන් මට මාව අල්ලගන්න ඒ හීනේ මට කියලා දුන්නා. සටන මැද පලා යන්න හිතුන සමහර වෙලාවල් වල රණකාමී උත්තේජකයක් වෙන්න ඒ හීනෙට බලයක් තිබුණා. මං වගේම මගේ රැහේ හැම දෙනාම උන්හොයිප ජීවිතය වෙනුවෙන් උදානයට පෙර ඉඳන් කඳවුරු බැන්දා. දවල් ඉඳන් රෑ වෙනකල් දිවි හිමියෙන් සටන් කළා. ඒ හැම දේම සිද්ධ වුණේ මේ පොළොව උඩ මේ ආසයට. දැන් මම මගේ හීන දිනලා ඉවරයි. මේ රේස් එකේ මම ජයග්‍රාහකයෙක්. ඒත් මම හීන දකින මගේ ලෝකේ මම විතරක් දිනලා මදි. මට ඕන හැමෝම දිනනවා දකින්න. මම දිනපු දවසේ මගේ අම්මගේ ඇස්වල තිබුණ සතුට, තාත්තගේ ඇස්වල තිබුණ ආඩම්බරය හැම අම්මෙක්ගෙම හැම තාත්තෙක්ගෙම ඇස්වල තියෙන්න ඕන. ඉතින් මම ඒ ලෝකේ හදන්න පටන් ගත්තා. දැන් ඒ ලෝකය ගොඩ නැගෙමින් පවතිනවා. හැම අවුරුද්දකම මම ඒක දකිනවා. මට ඒක දැනෙනවා. ජීවිතේ හොයාගෙන ගිය දුෂ්කර පාරේ මම වැටුණු වලවල්වල අහුණු උගුල්වල මගෙන් පස්සේ ඒ පාරේ යන කිසිම කෙනෙක් නොවැටේවි. ඒ විතරක් නෙවෙයි, මම හදන මගේ ලෝකේ මට හිතන්නවත් බැරි වුණු සමහර තැන්වලට ඔවුන් දවසක යාවි. අන්න ඒක දකින දවසට මට පුළුවන් මම ඇත්තටම ගුරුවරයෙක් කියලා නිහතමානීව සතුටු වෙන්න. මම එස්.කේ. වෙල්ලාලා.